අද මම මේ සූදානම් වෙන්නේ අපේ හස්බන්ඩ් ඉස්සර එයා මෙහි ඉද්දි හීතල කාලේට ඇදපු ඇඳුම් try කරලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේවා මට ලොකු වැඩිද, හොද නැද්ද, චූටි වැඩිද, කින්ද මන්ද කියලා කමෙන්ට් කරන්න. Oh my god. ඕගොල්ලෝ මේක ගැන මොකද හිතන්නේ? කොහොමද මේක හොදයිද මං වගේ බඩ දරුවා අම්ම කෙනෙක්ට හීතල කාලෙට සාක්කු දෙකක් තියෙනවා මේක ඕනනම් තද කරන්න පුළුවන් මාත් නිකන් පැන්ඩෙක් වගේ මේකෙන් දා මේ පැන්ඩෙක් ඉන්නේ හොඳයි හීතලට පොඩ්ඩක්වත් මේක ඇතුළට එන්න බැරි ගානට මං හිතන්නේ මේ රෙද්ද හොඳට තික් එකට ඒ කියන්නේ ඝනකමට තියෙනවා නියමයි ඉතින් ඔයා මොකද දැන් මේක ගැන කොහොමද මේක අරකට වඩා සයිස් එකෙන් පොඩි වගේ මේ හරිය පොඩ්ඩක් හිරය වගේ චුට්ටිත් හිරය වගේ මම මේ කන්නඩි එක ආයෙ දාගන්න මොකද මට නැත්තම් මේ මාවත් පේන්නේ නැහැ. අපි දුර පේන්නේ නැති මිනිස්සු ඒකයි. අත් දෙකට නම් අමාරුවක් නෑ. මේකත් අර කලින් එක මහලා තියෙන මැටීරියල් එකෙන්ම තමයි මට පේන ආකාරයට මහලා තියෙන්නේ. ඒවන් ටිකක් මේක ටිකක් කොහොමද කියන්නේ චුට්ටක් ඇකට පොඩ්ඩක් ඇල්ල වගේ තියෙන්නේ. කියන්නේ මේක පොඩි ඇත්තටම මට වෙන විදිහට. මේක එච්චර කම්ෆර්ටබල් නෑ. විශේෂයෙන් මෙන්න මෙතන මේ ටිකක් තදයි. ඊළඟ එක කොහොමද කියලා බලමුකෝ. මේක ඇත්තටම හීතලට අදින එකක්ද? අර මේ බයික් වල යන කට්ටිය අදින කෝට් මහල් රෙද්දෙන් වගේ මේක මහලා තියෙන්නේ. මේක ඇත්තටම හීතලට අදින එකක්ද නැත්නම් බයික් එකේ අදින කෝට් එකක්ද? අනේ මම මේ හරිය තියෙනවා නිකන් අර ජර්සි එකක වගේ. කවුද දන්නේ හීතලට අදිනවද කියලා. මේක නම් මට මදි වෙයි තව ටිකක් දවස් යද්දි. තාම මගේ බඩ ලොකු වෙන ගමන්නේ තියෙන්නේ. මේක මේ ඇගේ ගාන්ට. මේක හරියන භාණ්ඩයක් නෙමෙයි වගේ. නේ. කොහොමද මේක? මේක නම් හරි ලස්සනයි යන්නේ. නේ. මේ මං හිතන්නේ අර කළු පාට එකයි මේකයි මේ දෙකම හීතලට අදින ඒවා. මේ බලන්න මේ අතේ මෙතන මහලා තියෙන විදිය. මේක නම් ලස්සනයි. සාක්කු කොහොමද තියෙනවා? මෙහෙම තියෙනවා සාක්කු දෙකක්. ආයේ සයිඩ් එකෙනුත් මෙහෙම අත් දෙක දාන්න පුළුවන් විදිහට තියෙනවා සාක්කු දෙකක්. මේක හොඳයි. කම්ෆර්ටබල්. සනීපයි.
ඔව් නියම් භාණ්ඩයක්. මොකද හිතන්නේ මේක ගැන? ඇත්තම කියනවා නම් මේ අර කලින් ජර්සි එකේ අනිත් පැත්ත. නියමයි නේ. දෙපැත්තම ඇදත හැකි. කොහමද මේක? කළු පාටයි කොල්ලෙට ගතියට පාරට ඇදගෙන යන්න පුළුවන් ජර්සි එකක් නේ. මේක හොඳයි. මේක කම්ෆර්ටබල්. ඔව්. වැඩි කොහෙන්වත් හිර වෙලා නැහැ. මේක හොඳයි. මම හැන්සම්ද මේක ඇඳන් පස්සේ. මේක පොඩ්ඩක් දාලා බලමු. මෙතෙන්ට යනකම් ෂිපර් එක දාතයි. හොඳයි. කොහමද මේක? අම්මේ මං හිතන්නේ මේ සීතල කාලෙට එළියට පැහැලියට බහින්නේ මේ වැදන්ද කොහෙද? නේ? හරිම ඝනකම් ඇදුමක්. ඔව්. අර මේ ඔය චයිනීස් වීඩියෝ වල එහෙම තියෙන්නේ. කට්ටිය මේ වගේ වැදගෙන එළිය යන. චුට්ටි බබාලා මෙහෙම ඇඟ ඇතුලේ මෙහෙම දාගෙන යන වීඩියෝස් උත් තියෙනවානේ. කොත්ත මේක මේ අලවන්න තියෙන්නේ. අලවල යමු. මේ හදට මේ ඔළුව කවර් කරගන්න පුළුවන් මම හිතන්නේ. මේක මොකද? මේ පොකට්. මොකද තියනවද මන් දන්නේ. දෙකක් තියෙන දෙපැත්තෙම පිටිපස්සෙම මේ හොඳයි. ඉතින් මේ එළියට යනකොට ඇදගෙන යන්න මට. යෝ කොහොමද මේක? මේ බලන්න මේ ගලවන්න තියෙන ඉතින්. එහෙම බලලා පස්සේ මේ ෂිපර් එක මෙහෙම පාත් කරන් යන්න තියෙනවා. දේසි